සෙවණ නිවාසයේ අපි නේවාසිකාගාරය සියලු දෙනාගේම සහායෙන් මේ ප්‍රමාණයට අපි ඉදිකිරීම් කටයුතු කරලා තියෙනවා. දැන් අපිට ඉදිරියේදී මේකේ ස්ලැබ් එකේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ස්ථානයේ අපිට টয়ලට් දෙකක් හදන්න ඕන. ඉතින් මෙතන 25 දෙනෙකුට නේවාසික පහසුකම් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට টয়ලට් වලවල් දෙකක් අවශ්‍ය වෙනවා. මොකද විශාල පිරිසක් ඉන්න නිසා টয়ලට් වලවල් දෙකක් මෙන්න මේ ස්ථානයෙන් අපිට ඉදි කරන්න වෙනවා. ඉතින් මේ නිවාසයේ වත්තට ඇතුල් වෙන පාර දාන්න වෙනවා අපිට බෝක්කුවක්. ඉතින් දැන් ඒක නිර්මාණය කරමින් පවතිනවා මේ මොහොතේ. ඉතින් මේ කටයුතු කරගන්න අපිට යාළුවෝ හිතවත් අය ඉතින් ඒ හැම දෙනාම අපට උදව් උපකාර කරනවා. මේ වෙලාවේ ඔයාලා සියලු දෙනාගේ සහාය උදව් ඉල්ලනවා. මොකද දෙමව්පියෝ පාරට වැටිච්ච අය විවිධ හේතු නිසා ඒ අය නොමිලේ බලා ගන්න මධ්‍යස්ථාන. උසාවිය දිසාපති ඒගොල්ලන්ගේ නිර්දේශ තියෙන අය නොමිලේ බලා ගන්න. මෙන්න මේ ස්ථානයෙන් අපි අඩි 19ක අතුල්ලීමේ ස්ථානය එතෙන්ට. මේ බෝක්කුව දැන් ඉදි කරමින් පවතිනවා. ඒතර මේ කටයුතු ඔය ආකාරයට තමයි ඉදි වෙමින් තියෙන්නේ. මේ නිවාසයේ අපි කන්ද කපලා ටිකක් පහත් වෙන්න තමයි දාලා තියෙන්නේ. මොකද මේ අම්මලා තාත්තලාට පඩි පෙළවන්න නගින්න බෑ. ඉතින් එයාට ඇවිදින මරක් වගේ තමයි මේකට නගින්න අවස්ථාව සූදානම් කරන්න ඕනේ. මොකද ගොඩක් වයස අවුරුදු 70 80 ගේ වයස්ගත අය තමයි මේ ස්ථානයේ රැකවරණය ලබන්නේ. ඉතින් අපි මේ සෑම ඉදිකිරීමක් කරන්නම රුපියලකින් හරි අපට උදව් උපකාර කරපු හැම දෙනාටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම නිරෝගී සුවය ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒතර මේ ස්ථානයේ දැනට තියෙන නිවාසයේ ඉඳලා කිලෝමීටරයක් දුරින් තියෙන්නේ. දැන් තියෙන නිවාසයේ 27 දෙනෙක් ඉන්නවා අම්මලා තාත්තලා. ඉතින් ඒත් විවිධ ගැටලු ප්‍රශ්න වලට මැදි වෙච්ච අය. ඒ ඉත ආදරෙන් බලා ගන්න තමයි අපි මේ වගේ ස්ථාන නිර්මාණය කරන්නේ. මේ තියෙන මේ ප්‍රධාන පාර. ප්‍රධාන පාරෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම වත්තට ඇතුල් වෙන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රමාණයට මේක ඉදි කරන්නත් දැනට ලක්ෂ 60කට ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා මේ ඉඩම. එතකොට මේ බිල්ඩින් එක ඒ සියලු කටයුතු සඳහා. ඉතින් මේකෙදි ඉදිරි කටයුතු කරගන්න තව ලක්ෂ 24ක විතර මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේක අපිට එකපාරම කරගන්න අපහසුයි. ඉතින් පුළුවන් විදිහට මේ නිවාසය ඉදි කරගන්න උදව් කරන්න. තාම පින් කටයුතු හොඳ දෙයක්. සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ ආයතනයේ සභාපති ડોક્ટર ආල්විස් කතා කළේ.